පාන් පිටි ග්‍රෑම් 150ක් මේ විදිහට අරගෙන හදමුද කඩේ විදිහටම රස පැණිවලලු. ඉතින් ඊට පස්සේ මම පාන් පිටි ග්‍රෑම් 150ට එකතු කරනවා ඊස්ට් තේ හැඳි 3 කාලක් වගේ. ඊට පස්සේ රස අණු ලුණු ඊට පස්සේ එකතු කරගන්නවා තැඹිලි පාට කලරින්. ඊට පස්සේ ඊස්ට් ඉක්මනට පිපෙන්න ඕන නිසා සීනි තේ හැඳි භාගයක් විතර එකතු කරගෙන මෙන්න මේ විදිහට අපේ බැටර් එක හදා ගන්නයි තියෙන්නේ. ඉතින් මේ විදිහට බැටර් එක හදාගත්තට පස්සේ මේක තියන්න ඕනේ නැහැ විනාඩියක්වත්. මේ විදිහට බැටර් එක හදාගෙන ඊට පස්සේ ඒක පොඩ්ඩක් තියලා අපි ඒ වෙලාවෙම සීනි ග්‍රෑම් 150ක් විතර මේ විදිහට ලිපේ තියලා පැණි එක හදා ගන්නවා. සීනි වැහෙන්න විතරක් මේ විදිහට වතුර එකතු කරගෙන ලුණු චුට්ටක් එකතු කරලා ගොඩාක් උකු වෙනකන් සීනි උණු කරන්න ඕනේ නැහැ. සාමාන්‍ය එක නූලක් බේරෙන ගානට වෙනකන් සීනි ටික උණු කරගන්න. එතකොට අපේ පදම හරි ගොඩක් උකු වුණාට පස්සේ පැණි එක ඇතුළට උරාගන්නේ නැහැ. පැණි ටික හයි වෙනවා. පැණි ටික හයි වෙන්නේ නැති වෙන මෙන්න මේ ගානට සීනි ටික උණු කරගත්තට පස්සේ අපිට පුළුවන් ලිප ඔෆ් කරගන්න. අපි ලිප ඔෆ් කරගෙන තියෙන්නේ ඒත් එක්කම අපි ඊට පස්සේ තෙල් වළඳ ලිපේ තියෙනවා. ටට්ටක් කාලා මේ ටික කරගන්න ඕනේ. දැන් පිටි එක හදලා අපි විනාඩි 2ක් 3ක් වගේ වෙන්නේ. ලොකු වෙලාවක් ගියේ නැහැ. සීනි ටික ටක් කාලා උන් කරගත්තා. දැන් තෙල් එක රත් වෙනවා. ඊට පස්සේ මේ විදිහට පයිපින් බෑග් එකකට අපි මෙන්න මේ විදිහට දාගෙන සිදුරක් හදා ගන්න. ඊට පස්සේ තෙල් ටික රත් වුණා. මෙන්න මේ විදිහට පැණි වල ටික හදා ගන්නයි තියෙන්නේ. ඉතින් ලොකු වෙලාවක් යන්නේ නැහැ. රුපියල් 60ක් රුපියල් 80ක් වගේ දීලා කඩෙන් ගන්න ඕනේ නැහැ. ප්‍රාම් පිටි 150කින් ලොකු ප්‍රමාණයක් අපිට හදා ගන්න පුළුවන්. මේක හොඳට තෙලේ සාමාන්‍ය කින්දරේ හොඳට ක්‍රිස්පි වෙන්න බැදෙන දෙන්න. තෙලෙන් බාපු ගමන් කෙලින්ම පැණි එකට දාන්න. වෙන භාජනයකට බාන්න එපා. පැණි එකට දාලා මෙහෙම හැන්දෙන් චුට්ටක් තද කරන්න. එතකොට තමයි අර තෙල් රසනෙත් එක්ක පැණි ටික ඇතුළට උරාගන්නේ. ඉතින් අනිත් පිටි ටිකනොත් අපි පැණි වල ටික මේ විදිහට හදාගමු. පැණි වලල්ල දැන් මේ විදිහට පැණි ටික උරාගත්තට පස්සේ පැණි එකෙන් අයින් කරලා අපි ඊතුරු පැණි වලල් දෙකත් සාමාන්‍යයෙන් ක්‍රිස්පියට බැද ගන්න ඕනේ. වැඩි කින්දරේ පතින්න එපා. ඇතුළම වෙන්න පුළුවන්. ක්‍රිස්පි එකට බැදගත්තට පස්සේ පැණි ඇතුළට එරුවාම මේක හරි රහයි මෙන්න මේ විදිහට බැදගෙන ඒකත් කෙලින්ම පැණි එකට බාන්න. පැණි එකට බාලා මේ විදිහට හැන්දින් චුට්ටක් තද කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඉතුරු පැණි වලවල් ටිකත් හදා ගන්න. ඉතින් මේ අවුරුද්දට කඩෙන් පැණි වලලු ගන්න එපා. මේ විදිහට හදලා බලන්න. මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉතින් බලන්න අපේ පැණි වලලු එකේ ඇතුළට පැණි උරලා තියෙන විදිය බලන්න. හොඳට පැණි උරලා තිනවා. කඩේ විදියට මේ රහටම අපිට හදා ගන්න පුළුවන්. ඉතින් තෙල් එකෙන් බානකොටම කෙලින්ම පැණි එකට පැණි වලලු ටික බාන්න.